සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම දිනාටම. ධනු ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේදී මූල්‍යමය නිදහස වගේම තමයි පැරණි ණය පියවීමට හොඳ අවස්ථාවක් පෙන්눔 කරනවා. මෙය සිද්ධ වෙන්නේ බුද්ධගේ බලපෑමත් සමග. ඉතින් ඔබට පුළුවන් නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමේ හැකියාව පවතින නිසා. අපි බලමු වැඩි කතා නැතුව ධනු ලග්න හිමි ඔබට මොනවද මේ වෙන්න යන්නේ මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ කියලා. ඒ වගේම ඔබට තිබෙන බාධක මගහරවාගෙන ඔබගේ ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් කරගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකකින් බලමු. විශේෂයෙන් මම කතා කරන්න කැමති රැකියාව සහ වෘත්තීය ජීවිතයේ පිළිබඳව මූලික වශයෙන් ඔබගේ අභිලාෂයන් ඉහළ තත්වයකට පත් කරගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීමට, ඒ වගේම ඉලක්ක සපුරා ගැනීමට කුජගේ ශක්තිය උපකාරී වෙන කාලයක්. ඒ වගේම ඒ බලපෑම ඔබට විශේෂයෙන් ඇතිවන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. ඒ වගේම අප්‍රේල් මාසයේදී වෘත්තීය ශාස්ත්‍රයේ යම් ප්‍රමාදයන් හෝ වැඩ අධික වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන් ප්‍රධානීන් සමග ගනුදෙනු කිරීමේදී තාමත්ම ඉවසිලිවන්ත විය යුතුයි. ඒ වගේම නව ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒවා දෙවරක් පරීක්ෂා කරලා බලලා සිද්ධ කරන්නට අවශ්‍ය කරනවා. මොකද ඔබ ගිවිසුම් අත්සන් කරන්න ගිහිලා සමහරට ඔබම අමාරුවේ වැටෙන්නට පුළුවන්. හිතන්න ඔබ යම්කිසි කෙනෙකුට ණයක් ගන්න අත්සන් කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ අප වෙනවා වෙන්න පුළුවන්. මේ දේවල් ඔබ සිද්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම දෙවරක් හිතලා බලලම සිද්ධ කරන්න කියලා මතක් කරනවා. මොකද වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඔබ මේ වගේ නව ගිවිසුම් වලට අත්සන් කිරීම ඔබට හානිදායක ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ඒ වගේම ප්‍රවේශම් වෙන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම ඔබේ මූල්‍යමය තත්වය පිළිබඳව සැලකුවොත් එහෙම මාර්තු මාසයේදී බුද්ධගේ බලපෑම මත මූල්‍ය සැලසුම් සකස් කිරීමට සහ පැරණි ණය පියවීමට හොඳ අවස්ථාවක් එළඹෙන්නට උදා වෙන්නට හැකියාව පවතිනවා. පහුගිය කාලේ ණය බරින් පීඩිත වෙච්ච කෙනෙක් වෙන්න ඇති. ඒ වගේ මේ දේවල් කොහොමද ඔබ පියව ගන්න කියලා හිතමින් හිටපු කෙනෙක් වෙන්න ඇති. අන්න ඒ වගේ අයට මේ වගේ කාල සීමාවකදී මේ කියන ණය පියව ගන්නට හොඳ අවස්ථාවක් පෑදෙනවා. හැබැයි ඔබට මාර්තු මාසයෙන් පස්සේ අප්‍රේල් මාසයේ අවසානයේදී පවුලේ කටයුතු හෝ නිවස ආශ්‍රිත වැඩ කටයුතු සඳහා අධික වියදම් ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. හැබැයි ඔබ ආයෝජන සම්බන්ධයෙන් නම් ඉක්මනටම තීරණ ගන්න එපා. ඔබ ළඟ බලාපොරොත්තුවක් තියාගෙන එහෙම නැත්නම් ළඟ ලාභයක් තියාගෙන ඔබ වැඩිපුර මුදල් එහෙම විශේෂයෙන් ආයෝජනය කරන්නට යන්නට එපා. ඉක්මන් මුදල් බලාපොරොත්තු වෙන්න එපා. ආයෝජන සිද්ධ කරනවා නම් ඒ පිළිබඳව හොඳට හිතලා බලලා ඒ වගේම ඔබ හොයලා බලලා ඒ කටයුතු සිද්ධ කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම පවුලේ ආදරය සහ පවුලේ ඔබේ පවුල් ජීවිතය පිළිබඳව කතා කරනකොට යම් සංවේදී අවස්ථා ඇති වෙන්නට පුළුවන්කම පවතිනවා. මාර්තු 20 කාලයේ ආසන්නයේ මාර්තු 20 වගේම 30 අතර කාලයේ ආසන්නයේ සහකරු හෝ සහකාරී සමග ඇති බැඳීම ශක්තිමත් කර ගන්නට හැකියාව පවතින නිසා මුල් මාසයේ මුල් දවස් ටිකේ ඔබට යම් තත්වයන් ඇති වෙන්න පුළුවන්. වියවුල් තත්වයන්. හැබැයි ඒක මාර්තු 20න් පස්සේ නැති වෙලා යනවා. සුබ සිද්ධිය ඔබට ළඟා කර ගන්නට හැකියාව පවතිනවා. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ මම මේ සඳහන් කරන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම නිවැරදිව ඔබ සිද්ධ කර යුතුමයි. හැබැයි ඔබ සංවිධා කතා කිරීමේදී sannivedanයේදී ඇතිවන වැරදි වැටහීම් ඔබ ඊ타ත්ම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. මොකද ඔබට ඔබ නොකියුව දේවල් මත ඔබට යම් බාධා කෙලෙඹෙන්නට පුළුවන්. යම් උපද්‍රව එළවෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ යම් කිසි කෙනෙක් කිව්ව පළියටම ඒ දේවල් පිළිබඳව හොයලා බලන්න නැතුව කටයුතු කරන්න එපා. ඒකෙන් ඔබටම තමයි විනාශය අත් වෙන්නේ. මොකද කෙනෙක් කේලම් කියනව වෙන්න පුළුවන්. ඔබ ඇහෙන් දකින්න නැතුව ඒ වගේම කනට ඇහෙන්න නැතුව යමක් විශ්වාස කරන්නට මං වෙන්න දෙපා කියන එක තමයි මම මේ වෙලාවේ සඳහන් කරන්නේ. අප්‍රේල් මාසයේදී දරුවන්ගේ අධ්‍යාපනය හෝ වෙනත් කටයුතු වෙනින් වැඩි කාලයක් කැප කරන්නට වෙන කාල සීමාවකට තමයි ඔබ මේ අනුගත වෙන්න බලාපොරොත්තු වෙන්නේ, අනුගත වෙන්නේ. ඒ වගේම ඔබේ සෞඛ්‍ය මට්ටම පිළිබඳව කතා කරනකොට, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරනකොට ශනිගේ බලපෑම නිසා මානසික පීඩනය හෝ අධික වෙහෙස දැනෙන්නට පුළුවන්කම පවතිනවා. මාර්තු මාස අගදී සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් ඔබ යොමු කරන්න ඕන. මොකද විශේෂයෙන් ස්නායු පද්ධතියේ සහ ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව කලින් හිතලා බලලා ඒ කටයුතු සිද්ධ කරන්න ඔබ ඕනවට වඩා දේවල් ගැන හිතන්නට යන්නට එපා. භාවනා කිරීම, ඒ වගේම ස්වභාව ධර්මයත් එක්කලා කාලය ගත කිරීම හරහා ඔබේ මානසික සහ
සහනය ඔබට අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට ලැබෙන්නට තිබෙන වෙන මේ වටිනා කාලය ඔබට ලැබෙන මේ වටිනා කාලය ණය පියව ගන්න, ඒ වගේම ඔබේ සෞඛ්‍ය මට්ටම සඵල කරගන්න, ඒ වගේම අධ්‍යාපනය සාර්ථක කරගන්න, පෞල් ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වෙන්න මේ ශාන්ති කර්ම ටික ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබට පුළුවන් මුදල් හරහා ඔබට පුළුවන් ඒ අය නිවසේ ඉන්න අය හරහා ඒ අවශ්‍ය කරන ශාන්ති කර්ම ටික සිදු කරවන්න. ඒ හරහා ඔබට සිත ශාන්තිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දනු ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයා. එනිසා වර්තමාන ග්‍රහ ගෝචරයේ අනුව ශනි සහ රාහුගේ බලපෑම් සමනය කර ගන්නට ඔබට පුළුවන් වෙන්න මේ ශාන්ති කර්ම සහ වත්පිළිවෙත් ටික නිවැරදිව සිද්ධ කරන්න. ඒවා සිද්ධ කිරීම තුළින් ඔබේ ජීවිතයට යහපත උදා කර ගන්නට හැකියාව පවතිනවා. ගුරු අපල සඳහා වෙන්න මේ දේවල් කරන්න. ගුරු ධනු ලග්නයේ අධිපති ගුරු ග්‍රහයා බලවත් කර ගැනීමෙන් ඔබට දියුණුව සහ මානසික සහනය උදා කර ගන්නට හැකියාව පවතිනවා. බ්‍රහස්පතින්දා දවස්වල කහ පැහැති වස්ත්‍ර ඇඳීම, ඒ වගේම කහ පැහැති ලේන්සුවක් ළඟ තබා ගැනීම ඔබට ගුරු ග්‍රහයා බලවත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල බෝධි පූජා පවත්වලා තෙරුවන් වැඳීම, ඒ වගේම බෝධියට කහ පැහැති මල් සහ කහ පැහැති කොඩි පූජා කිරීම හරහා ඔබට මේ ශාන්තිය ලබා ගන්නට පුළුවන්කම පවතිනවා. ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව පවතිනවා. මහලු අයට, ගුරුවරුන්ට සහ පූජ්‍ය පක්ෂයට ගරු සත්කාර කිරීම සහ කහ පැහැති ආහාර දන් දීම හරහා ඔබට ඒ අවශ්‍ය කරන සිත ශාන්තිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ශනි ඒ වගේම සෙනසුරු අපල සඳහා සෙනසුරු හේරාෂ්ටක තිබෙනවා නම් ඔබට පුළුවන් මෙන්න මේ දේවල් සිද්ධ කරන්න. සෙනසුරාදා දවස්වල විසුණු දෙවියන්ට පූජා පැවැත්වීම සහ නිල් පැහැති මල් පූජා කිරීම හරහා ඔබට ඔබේ හේරාෂ්ටක අපල දුරු කර ගන්නට හැකියාව පවතිනවා. එළඟි තෙල් හෝ තල තෙල් මිශ්‍ර පහන් 9ක් දැල්වලා සෙනසුරු අපල දුරු වේවා කියලා ඔබ ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. එතකොට ඔබට ඒ අවශ්‍ය කරන ශාන්තිය කරගන්නට හැකියාව පවතිනවා. ආබාධිත පුද්ගලයන්ට උපකාර කිරීම සහ කළු තල කළු රෙදි වැනි දෑ අසරණ අයට දන් දීම හරහා ඔබට ඔබේ ශාන්තිය ලබා ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට රාහු අපල බලපාලා තිබෙනවා නම් සිතේ රසංසුම් බව සහ හදිසි අනතුරු මගවා හරවා ගන්නට වෙන්න මේ සඳහන් කරන ශාන්ති කර්ම ටික සිද්ධ කරන්න ඕන. මොනවද? රාහු අපල සඳහා අසරණ අයට හෝ මහලු නිවාසවලට ආහාර පාන ලබා දීම, ඒ වගේම නිවසේ බුදු පහන තබන විට ගිතෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා ඒ පහන දල්වන්න පුළුවන්. ඒ වගේම අටවිසි පිරිත ජය පිරිස නිවසේ සජ්ජායනා කරන්න, ඒ වගේම ශ්‍රවණය කරන්නට ඔබට හැකියාව පවතිනවා. ඉතින් මේ දේවල් ඔබ නිවැරදිව සිද්ධ කළොත් ඔබට ඔබගේ ජීවිතයට සිත ශාන්තිය උදා කර ගන්නට හැකියාව පවතිනවා. කිසිම අවස්ථාවක හිතන්න එපා මේ ශාන්ති කර්මකින් විතරක් ඔබේ ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්කම පවතිනවා කියලා. මේ වගේ විපාක තිබෙන්නේ, මේ වගේ ප්‍රතිඵල තිබෙන්නේ ඔබ යහපත්ව කාලය ගත කරොත් පමණයි. ඔබ තමන්ගේ චරිතය යහපත් නම්, ඔබෙන් කාටවත් හිංසාවක් නැත්නම්, ඔබ යහපත්ව ජීවත් වෙනවා නම් තමයි ඔබට මේ දේවල් වලින් ප්‍රතිඵල තියෙන්නේ. දැන් ගොඩක් අය කමෙන්ට් දාන්න පුළුවන් මේ දේවල් මට හරියන්නේ නැහැ, මගේ ජීවිතේ හැමදාම සතුටක් නැහැ, මට තියෙන දුකක්මයි කියලා කමෙන්ට් දාන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ හදවතින් අහලා බලන්න ඕන තමන් හරියට ජීවත් වුණාද? තමන් නිවැරදිව අනෙක් අයට විපතක් වෙන්නේ නැතුව තමන් කාලය ගත කළාද? තමන්ගේ යහපත් භාවය ඒ හිතට එකගව තියෙනවද? අන්න ඒ දේවල් පිළිබඳව ඔබෙම ප්‍රශ්න කළොත් ඔබට පුළුවන් ඔබ ගැන තීරණය කරන්න. ඉතින් ඒවා නිවැරදිව ඔබ පිළිපදිනවා නම්, ගුණධම් තිබෙනවා නම් ඔබ තුල, අන්න ඔබට තමයි මෙන්න මේ ශාන්ති කර්ම හරහා ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව පවතින්නේ. ඉතින් මම හිතනවා ඔබට අවශ්‍ය කරන සියලුම කාරණා ටික මේ වීඩියෝ එක ඇතුලේ කියුණා කියලා. ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.